ඔබ සියලු දෙනාටම ප්‍රීතිමත් සවස් දවසක් ප්‍රාර්ථනා කරනවා සූම් තාක්ෂණය ඔස්සේ අපිත් එක්ක නමස්කාර මෙහෙට සම්බන්ධ වෙන සබත් නමස්කාර මෙහෙට ඔන්ලයින් සබත් නමස්කාර මෙහෙට සම්බන්ධ වෙන අපේ ආදරණීය සහෝදර සහෝදරයන්වත් ඒ වගේම WhatsApp group එක හරහා අපිත් එක්ක සදාතන ජීවිතේ මග WhatsApp group එක හරහා අපිත් එක්ක නමස්කාර මෙහෙට සම්බන්ධ වෙන අපේ ආදරණීය සහෝදර සහෝදරයන්වත් Facebook පිටුව හරහා සත්‍යපතා ශුදුලේ ඉගෙන ගන්නට අපිත් එක්ක සම්බන්ධ වෙන්නා වූ අපේ ආදරණීය මිතුරු මිත්‍රයනි ඔබ සියලු දෙනාම ඉතාමත් ආදරෙන් සහ ගෞරවයෙන් අපේ ඔන්ලයින් සබත් නමස්කාර මෙහෙට පිළිගන්නවා. අදත් මම දේවගත්තුමාගේ අවසර ඉල්ලුවා දේශනය පළමුව මට ගන්න අවසර දෙන්නයි කියලා. මොකද විශේෂ කාරණයක් සඳහා මම යන්න නියමිතයි. ඉතින් ඒ නිසා මම අද දවසේ දේශනය පළමුව අද දවසෙත් ගන්න බලාපොරොත්තු වෙනවා. ඔබ දන්නවා අපි මේ ඊටාම වැදගත් දේශන මාලාවක් ආරම්භ කර තිබෙනවා. ඒ තමයි එළිදරව් පොත ඉගෙන ගන්නට. එළිදරව් පොත ඉගෙන ගන්නට ආරම්භ කර තිබෙනවා. එළිදරව් පොත ඉගෙන ගැනීම ඔබ දන්නවා පුදුමාකාර ආශිර්වාදයක් අපේ ජීවිතවලට. මොකද උන්වහන්සේ පැහැදිලිවම එළිදරව් පොතේ සඳහන් කරනවා මේ වචන අසන්න, උගන්වන්න කෙනා, ඉගෙන ගන්න කෙනා, ඒ වගේම ඒ සුද්ධ ලේවිලේ දී තිබෙන එළිදරව් කිරීම තුළ ජීවත් වෙන කෙනා ආශිර්වාදවත් අය කාලය ළඟයි. කාලය ළඟ නිසා සෑම කිතුණුවෙක්වම දැනගත යුතු අනිවාර්යෙන් දැනගත යුතු පොතක් තමයි ඉගෙනගත යුතු පොතක් තමයි එළිදරව් පොත. ඒ නිසා අපි හරිම ආශිර්වාදලත් සෙනගක්. මොකද ස්වාමින් වහන්සේ අපිට මේ ආශිර්වාදය අපිට උදා කර දී තිබෙනවා. මේ සිද්ධ වූ සත්‍යතාවයන් දැන ඉගෙන ගන්නට උන්වහන්සේ දී තිබෙන එළිදරව් කිරීම, ක්‍රිස්තුස් වහන්සේගේ එළිදරව් කිරීම ඉගෙන ගන්නට. අපි පළමුව ආරම්භ කළා එළිදරව් පළවෙනි පරිච්ඡේදයේ අපි ඉගෙන ගත්තා. ඊළඟට අපි එළිදරව් 2 සහ 3 හි සඳහන් යොහාන් තුමා සභාව ඒ සුළු ආසියාවේ නම් දැන් තුර්කිය ප්‍රදේශයේ තිබෙනා වූ සභාවන් 7ට යවුවා වූ ලිපි පිළිබඳව තමයි අපේ අවධානය අපි යොමු කරමින් සිටින්නේ. ඉතින් අපි ඒ ලිපිවල අපි ඉගෙන ගත්තා. ඒ ලිපිවල තවත් එක සභාවකට ලියන ලද ලිපියක් තමයි අපේ අවධානය යොමු කරන්නේ. එපීසය, ස්මර්ණා, ඊළඟට තියාතිරා මේ සභාවන් වලට යපු ලිපි අපි ඉගෙන ගත්තා. මම විශ්වාස කරනවා අමතක කරන්න එපා මේ ඉගෙන ගත්ත දේවල්. මොකද ඔබ දන්නවා කොච්චර වටිනවද කියන දේ. මේ සභාවලට ලියපු ලිපි සභාවට විතරක් නෙවෙයි අදාළ වෙන්නේ ක්‍රිස්තියානි සභාවේ ඉතිහාසයේ යම් කාල පරිච්ඡේදයේ ක්‍රිස්තියානි සභා ඉතිහාසයේ යම් කාල පරිච්ඡේදයට අදාළ වන බව තමයි එළිදරව් පොතේ මේ ලිපි සඳහන් කර තිබෙන්නේ. ඒක අපි තේරුම් ගන්න ඕන. ඒ ලිපිවල ප්‍රසාරණයක් තමයි මේ සෑම ලිපියකටම අදාළ වන කාල පරිච්ඡේදය ඒ ක්‍රිස්තියානි සභා ඉතිහාසයේ කාල පරිච්ඡේදයේ විස්තරාත්මක එළිදරව් කිරීමක් තමයි එළිදරව් 4 වෙනි පරිච්ඡේදයේ සිට 20 වෙනි පරිච්ඡේදය දක්වා අපිට දීලා තියෙන්නේ. ඒ නිසා එළිදරව් පොතේ ආකෘතිය, ව්‍යුහය සහ දී තිබෙන එළිදරව් කිරීම හරියට තේරුම් ගැනීම, ගැඹුරින් අධ්‍යයනය කරලා තේරුම් ගැනීම ඉතාම වැදගත්. දැන් අපි අවිලා තිබෙනවා සර්දිස් කියන සභාවට දුන්නා වූ යවුවා වූ ලිපිය අදාළ වෙන කාල පරිච්ඡේදය. දැන් ඒ සභාවට ලිපි ලියලා ඒ සභාව අපි දන්නවා අපි කියන වචනාර්ථයෙන් ඒ සාර්දිස් කියන ප්‍රදේශයේ තිබුණා වූ සභාවට ලිපිය ලියලා ගොඩක් කල. නමුත් මේ ලිපිය අදාළ වන කාල පරිච්ඡේදයේ සිදු වුණා වූ සිදුවීම් සම්බන්ධව තමයි අපේ අවධානය යොමු කරන්නේ. මොකද මේ සෑම කාල පරිච්ඡේදයකම සිදු වුණා වූ සෑම සිදුවීමක්ම ඊටාම වැදගත්. ඊටාම වැදගත්. ඒ කාරණා අද දවසේ ඔබටත් මටත් අදාළ වෙන කාරණා. ඉතින් මේ කාල පරිච්ඡේදය තමයි ඔබට මම දීලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 517 සිට ක්‍රිස්තු වර්ෂ 1833 දක්වා කාල පරිච්ඡේදය. ක්‍රිස්තු වර්ෂ 1517 සිට 1833 දක්වා කාල පරිච්ඡේදයේ තමයි මේ සාදිස් සභාවට ලියුවා වූ ලිපිය අදාළ වන කාල පරිච්ඡේදය. අපි ඇයි එහෙම ඒ කාල පරිච්ඡේදය සලකන්නේ මේ සර්දිස් කියන සභාවට ලියුවා වූ ලිපියට අදාළ වන කාල පරිච්ඡේදය කියලා? ඒක හේතු සාධක තිබෙනවා. ඔබට මතක ඇති අපි ගිය දේශන 3කින් ඉගෙන ගත්තා. තියාතිරා සභාවට මතක ඇටියට ඒ සභාවට දුන්නා වූ ලිපියේ ජෙසබෙල් ගැන සඳහන් වෙනවා. එතකොට ජෙසබෙල්ගේ ක්‍රියාකාරීත්වය හඳුනා ගන්නට
අනිකුත් බලවේගයන් නැත්නම් අනිකුත් සන්ධානයන් අපි හඳුනගත්තා. ඔබට මතක ඇති. ඉතින් උන්වහන්සේ මෙවැනි ආකාරයෙන් පරණ ගිවිසුමේ කාරණා, පරණ ගිවිසුමේ නාම, ස්ථාන, පුද්ගලයන්ගේ නම් ඊළඟට මේ සියල්ල උන්වහන්සේ අලුත් ගිවිසුමේ මේ ඉරිදරව් පොතේ සඳහන් කර තිබෙන්නේ සංගවා තිබෙනා වූ කාරණා. දේවචනේ කතා කරන්නේ අනාගත වාක්‍යයේ ස්වාමීන් වහන්සේ තමන්ගේ රහස මේක රහසක් අනාගත වාක්‍ය සුද්ධ ලියවිලේ රහසක් ඇටියට තබා තිබෙන්නේ. ඒවා ආසාවෙන් උනන්දුවෙන් ඕනකමින් ජූලිතෙන් පිපාසයෙන් හොයන අයට තමයි ඒ දේවල් උන්වහන්සේ ඉදරව් කරන්නේ. එහෙම නැතුව බන්දේසීක තියලා උන්වහන්සේ දෙන්න සූදානම් නැහැ. මොකද උන්වහන්සේට අවශ්‍යයි සැබෑ ආත්මෙන්ද සැබෑ කමින්ද ස්වාමින් වහන්සේ සොයන අය. සැබෑ කැපවීමේ ආත්මෙන් සැබෑ උනන්දුවෙන් ජූලිතෙන් ඕනකමින් ස්වාමින් වහන්සේ සොයන අය තමයි උන්වහන්සේ සොයන්නේ. එහෙම නැතුව අල්මරුණු ඔහි ඉන්න අයව නොවේයි. මේක අපි ඔබත් මමත් තේරුම් ගන්න ඕන. අපේ ක්‍රිස්තියානි ජීවිතයේ ක්‍රියාශීලී සහ ජූලිතෙන් පිරුණු ක්‍රිස්තියානි ජීවිතයක් වෙන්න ඕන. ස්වාමීන් වහන්සේගේ වචනේ ඉගෙන ගන්නට පිපාසයක් අපතුල තියෙන්න ඕන. යාඥාවේ ජීවිතයට ඇලුම් කරන්න ඕන. ඊළඟට සාක්ෂි දරන්නට අපි ජූලිත වෙන්න ඕන. සුද්ධාත්ම ඵල වලින් පූර්ණ වෙන්න අපි තුල ආශාවක් ඕනකමක් උනන්දුවක් තියෙන්න ඕන. එහෙම නැතුව ස්වාමීන් වහන්සේගේ රාජ්‍ය හිමි කරගන්න හැකියාවක් නැහැ. ඒ කාරණා තමයි අපිට මේ සෑම ලිපියකින්ම අපිට සඳහන් වෙන්නේ. ඉතින් මේ කාල පරිච්ඡේදය හරි වටිනවා. මොකද ඒකට හේතුව තමයි මේ ක්‍රිස්තු වර්ෂ 1517 ඉඳලා සමාන ක්‍රිස්තු වර්ෂ 1517 සිට 1833 දක්වා කාල පරිච්ඡේදය ඊටාම් වැදගත් කාල පරිච්ඡේදයක්. මොකද මේ කාල පරිච්ඡේදයේ ඔබට මතක ඇති අපි මීට පෙර ඉගෙන ගත්තා වූ ඒ සභාවට තියාතිරා සභාවට ලිව්වා ලිපියට අදාළ කාල පරිච්ඡේදයේදී කොයි විදිහටද සාතන් ජෙසබෙල්ගේ ඒ ක්‍රියාකාරීත්වයේ සභාව තුළ නැත්නම් ඒ ක්‍රිස්තියානි ඉතිහාසය තුළ ක්‍රියාත්මක වුණේ කියලා. සැබෑ නමස්කාරය වහන්ට බිඳ දමන්නට නැත්නම් මරන්නට උත්සාහ කළා වූ ආකාරයේ පාපබලයේ සහිත රෝමයේ කොයි විදිහටද ජෙසබෙල්ගේ ක්‍රියාකාරීත්වයේ ක්‍රියාත්මක කළේ කාල පරිච්ඡේදය විතරක් නෙමෙයි ඇයගේ දූවරු නැත්නම් ඇයගේ නැත්නම් පාපබලයේ සහිත රෝමයේ අනුගමනය කළා වූ අනිකුත් සියලුම රෙප්‍රමාදු සභාවන් කොයි විදිහට සත්‍ය යටපත් කරන සත්‍ය මරන්නට සත්‍ය විනාශ කරන්න ක්‍රියාත්මක වුණේ කියන කාරණේ. නමුත් ඒ පාණිවිඩයත් අපිට හම්බ වෙනවා ස්වාමින් වහන්සේට විශ්වාසවන්ත වූ ඉතිරියක් අපිට හම්බ වෙනවා. දැන් ඒ ඉතිරිය තමයි ප්‍රතිසංස්කරණය ආරම්භ කළේ. ඒ ඉතිරියෙන් ආවා ඒ කොටස් තමයි ඒ සුවල්පය තමයි දේව වචනේ කියන්නේ මේ සුදු සත්‍යතාවයන් මේ අපොස්තලික ඉගැන්වීම් පරිශුද්ධ ඉගැන්වීම් මරණාසන්නව නැත්තම් ඔන්න මෙන්න තිබුණේ විනාශ වෙන්න. නමුත් ස්වාමීන් වහන්සේ බොහෝම පරිස්සමින් වහන්සේට විශ්වාසවන්තව හිටියා වූ ඉතිරියක් හිටියා සෑම සුවල්පයක් හිටියා සෑම කාල පරිච්ඡේදයකම මේ උන්වහන්සේගේ සුද්ධ අපොස්තලික ඉගැන්වීම් මේ සුද්ධ ධර්මතාවයන් ආරක්ෂා කළා වූ. ඉතින් මේ අය ප්‍රතිසංස්කරණය නැත්තම් මේ ඉගැන්වීම් නැත්තම් මේ පාපබලයේ සහිත රෝමයේ ජෙසබෙල්ගේ ක්‍රියාකාරීත්වයෙන් ක්‍රියාත්මක වුණා වූ මිත්‍යා දෘෂ්ටික ඉගැන්වීම් පිළිබඳව කතා කරන්නට මේවා පෙන්වා දෙන්න මිනිස්යන්ට පෙන්වා දෙන්න ආරම්භ කළා වූ කාල පරිච්ඡේදය තමයි මේ කාල පරිච්ඡේදය. නමුත් මෙතනත් ප්‍රශ්නයක් තිබුණා. අපි ඒකට අදාළ කොටස කියවමු. ඒක ඉතා වැදගත් වෙනවා. මේ සර්දිස් කියන සභාවට දුන්නා වූ ලිපිය කියවන්නට ඕන. සිංහල මේ අපේ ඔන්ලයින් බයිබලයේ සිංහල බයිබලයේ මේ හරි දන්නේ නැහැ මොන හේතුවක්ද කියන්න මේ පළවෙනි පදේ සහ දෙවෙනි පදේ මට හම්බුනේ නැහැ. මට ටයිප් කරන්න සිද්ධ වුණා. මෙන්න මේ කොටස හම්බුනේ නැහැ. මම ටයිප් කරලා තමයි ගත්තේ. ඒ නිසා අපි උත්සාහවන්ත වෙනවා අපි මේ අපේ ෆිසිකල් නැත්නම් අපේ බයිබලය පාවිච්චි කරන්නට හැම අවස්ථාවකම මොබයිල් ෆෝන් එක අපි පාවිච්චි කරනවා බයිබලය සිංහල බයිබලය කියවන්න. නමුත් සමහර දේවල් අපිට හොයාගන්න නැහැ. නිසා අපිට මේ බයිබලයක් තියෙන්න ඕන අපේ අතේ. එතකොට තමයි ඒක තමයි ඊටම වැදගත් වෙන්නේ. මොකද බයිබලය පෙරලනවා වගේ නෑ මොබයිල් ෆෝන් එකෙන් අරගෙන බයිබලය අරගෙන කියවන එක. එතකොට ඒ නිසා තමයි මම ඔබට මේ කාරණේ තියෙන සාදිස්සී සභාවේ දූතයන්ට ලියන්න දෙවියන් වහන්සේගේ ආත්මයන් සත් දෙනාද මේ වචන අපි හොයන්නට ඕන. මගෙන් කීප දෙනෙක් මහුව ඇයි දෙවියන් වහන්සේගේ ආත්මයන් සත් දෙනා කියලා ආත්මයන් සතක් ගැන කතා කරන්නේ කියන කාරණේ මේවා ලියා ගන්න ඕන.
තාරකා සතක් ගැන කතා කරනවා. ඒක ඒ කියන ආත්මයන් සද්දනාද සහ තාරකා සතද ඇත්තා වූ තනන් වහන්සේ මේ කාරණා කියනසේක. ඔබ දන්නවා මේක යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ එල්දරව් කිරීම. එතකොට උන්වහන්සේ ආත්මයන් සද්දනා සහිතව සහ තාරකා සත ඇත්තා වූ තනන් වහන්සේ තමයි මේ කාරණා කියන්නේ. එතකොට සාදී සභාවට කරන චෝදනාව තමයි මොකද්ද? එනම් ඔබේ ක්‍රියා මම දනිමි. නුඹ ජීවත්ව සිටින බවට නාමයක් ඇතිව සිටින නමුත් හිතාගෙන ඉන්නවා නුඹට නාමයක් තිබෙනවා. නුඹ ජීවත් වෙනවා කියලා හිතේ තියාගෙන ඉන්නවා. අදත් එහෙමයි නේ. ක්‍රිස්තියානි අය අපි ක්‍රිස්තියානි කියමින් නාමය දරාගෙන ඉන්නවා. නමුත් ප්‍රශ්නයක් තිබෙනවා. මොකක්ද ඒ ප්‍රශ්නේ? ක්‍රිස්තියානි නාමය දරාගෙන සිටින නමුත් නුඹ මැරිලා අය. අවදිව සිට මිය යාමට ලක් වූ දේ ස්ථීර කරන්න. මම ඔබට පැහැදිලිව ප්‍රකාශ කළා. සුද්ධ වූ ධර්මතාවයන් අපෝස්තලික ඉගැන්වීම් මේ සුද්ධ වූ සත්‍යතාවය මිය යන්ට ආසන්නව හිටියේ. මේ කාරණේ තමයි ඔබට මතක ඇති. එල්දරව් 11 වෙනි පරිච්ඡේදයේ සාක්ෂිකාරයන් දෙදෙනා ගැන කතා කරන්නේ. ඒ එල්දරව් 11 වෙනි පරිච්ඡේදයත් අද ක්‍රිස්තියානි ලෝකය වැරදි ලෙස වටහාගෙන ඉන්නේ. අපි එනවනේ එල්දරව් 11 වෙනි පරිච්ඡේදයට දැන් එල්දරව් පොත ඉගෙන ගන්න නිසා. ඉතින් මේ දේවල් අපි හරියට ඉගෙන ගන්න ඕන සුද්ධ ලියවිල්ලට අනුව බයිබලානුකූලව මනුෂ්‍ය අර්ථකථන වලින් නෙවෙයි අපි මේ කාරණා ඉගෙන ගන්නේ. බයිබලානුකූලව සුද්ධ ලියවිල්ලට අනුව අපි මේ කාරණා ඉගෙන ගන්නට අවශ්‍යයි. ඉතින් අවදිව සිට මිය යාමට ලං වූ දේ ස්ථීර කරන්න. මග්නසාද දෙවන් වහන්සේ ඉදිරියේ ඔබේ ක්‍රියා පරිපූර්ණ බව මට නොපෙනිනි. ප්‍රතිසංස්කරණය ඇති කියන්නේ මේ ජෙසබෙල්ගේ ගැන්වීම නැත්තම් ඒ පාබ්බලේ සහිත රෝමයේ ඇතුළු සියලුම අනිකුත් රෙප්‍රවාල් සභාවන් ග්‍රීක සංස්කෘතියෙන් සහ රෝමන් සංස්කෘතියෙන් ක්‍රිස්තියානි සභාවට ගෙනාවා නැත්නම් හඳුන්වා දුන්නා මේ භයානක වූ සාතනික ඉගැන්වීම් පිළිබඳව මේ කාල පරිච්ඡේදයේ හිටියා වූ අර සුළුතරය නැත්නම් අපි ඒ ප්‍රතිසංස්කරණ වාදීන් පෙන්වා දෙන්න කතා කරන්න පටන් ගත්තා. නමුත් ඒක සම්පූර්ණ නැහැ, පරිපූර්ණ නැහැ. යේසුස් වහන්සේ කරන චෝදනාව තමයි නුඹලා තුල යම් නුඹලා නාමය දරනවා, ක්‍රිස්තියානි නාමය දරනවා, නමුත් නුඹලා මැරිලා. ඒකට හේතුව නුඹලාගේ අවදි වීම නැත්තම් මේ හරි අවදියෙන් යුක්තව නැත්තම් කියන්නේ හරි අවබෝධයෙන් යුක්තව නුඹලා මේ දීලා තියෙන අපොස්තලික ඉගැන්වීම් හරියට ඔබලා අවබෝධ කරගෙන නැහැ. ඒ නිසා එතන වැදගත් කාරණයක් අපිට හම්බ වෙනවා. මග්නිසාද දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබේ ක්‍රියා. අද ක්‍රිස්තියානි ලෝකයේ අදහිල්ල ගැන නැත්තම් අනුග්‍රහය ගැන විතරයි කතා කරන්නේ. ක්‍රියා ගැන කතා කරන්න කැමති නැහැ. දවට තේරෙන ඇති. එදා මේ කාල පරිච්ඡේදයේ හිටියා වූ නැත්තම් මේ ප්‍රතිසංස්කරණ කාල පරිච්ඡේද ක්‍රිස්තු වර්ෂ 1517 සිට 1800 මට ඒ අවුරුද්ද ඔබට මතක ඇති මේ කාල පරිච්ඡේදයේ තුල හිටියා වූ අය හරි කියන්නේ මේ ප්‍රතිසංස්කරණය නැත්තම් ඒ වැරදි ඉගැන්වීම් වලින් ඈත් වෙලා අපොස්තලික ඉගැන්වීම් වලට නැවත හැරිමින් සිටියා වූ කාල පරිච්ඡේදය. නමුත් ප්‍රශ්නයක් තිබුණා. එතනදී යමක් අඩුයි. මොකද්ද? නාමය දරාගෙන හිටියට ක්‍රිස්තියානි නාමය දරාගෙන හිටියට අපොස්තලික ඉගැන්වීම් දරුවට එතන ප්‍රශ්නයක් තිබෙනවා. මොකද්ද? ඔබේ ක්‍රියා පරිපූර්ණ බව මට නොපෙනුනි. ක්‍රිස්තියානි නාමය දරාගෙන හිටියට ක්‍රියාවල ප්‍රශ්නයක් තිබෙනවා. මෙන්න මේ කාරණේට තමයි අපේ අවධානය යොමු කරන්නේ. ප්‍රතිසංස්කරණයේ ආරම්භ වුණ කාල පරිච්ඡේදය තමයි අපි ඒ ගැන තමයි මේ කතා කරන්නට යන්නේ. නමුත් ප්‍රතිසංස්කරණ වාදීන් තුල පවා යම් අඩුවක් තිබුණා. ඒ අඩුවත් අපි හඳුන ගන්නට අවශ්‍යයි. මොකද ඒ අඩුව හඳුන ගන්නකොට ඒ අඩුව අදත් ක්‍රිස්තියානි සමාජය තුල, ක්‍රිස්තියානි ලෝකයේ තුල පැහැදිලිව තිබෙන කාරණයක්. ඒ නිසා අපේ අවධානය ඒ කාණ්ඩයට. ඔබට මතක ඇති මම හැම සභාවක් සම්බන්ධව කතා කරනකොට භූගෝලීය වශයෙන් පවා ඒ සභාව පිහිටා තිබුණු ස්ථානය සහ ඒ භූගෝලීය කාරණා නැත්නම් ඓතිහාසික කාරණා ඔබ ඉදිරියේ තබනවා. දැන් ඔබ ඉදිරියේ ඔබ දැනගත යුතුයි මේ සර්දිස් කියනා වූ ඒ ප්‍රදේශය එල්දරව් පොත ලිවීමට වසර 600කට පෙර මේ පුරාණ ලෝකයේ කියන්නේ පරණ ගිවිසුමේ ශ්‍රේෂ්ඨතම නගරවලින් එකක් හැටියට තමයි සැලකුවේ. විශේෂයෙන් ග්‍රීක අධිරාජ්‍ය කාලේ නැත්නම් ග්‍රීක
ඒ අධිරාජ්‍ය කාලේ සොක්‍රටිස් විසින් පාලනය කරන ලද ඒ සමහරවිට ක්‍රෝසස් විසින් පාලනය කරන ලද ධනවත් මිනිසෙක් ඒ ක්‍රෝසස් විසින් පාලනය කරන ලද ලිදියාවේ අගුරුවර හැටියට තමයි ඒ ස්ථානයේ හඳුන්වලා ලැබුවේ. ඉතින් රෝම යුගයට එනකොටත් ඒ නගරය තිබුණා. නමුත් අර ග්‍රීක අධිරාජ්‍ය කාලය වගේ නෙමෙයි. ග්‍රීක අධිරාජ්‍ය හිටියව මේ ක්‍රෝසස් කියන පුද්ගලයා ඉන්න කාලේ මේ සර්දිස් කියන ප්‍රදේශයේ නගරය ඉතාම තේජාන්විත සහ ඉතාම ප්‍රසිද්ධ ශ්‍රේෂ්ඨම නගර වලින් එකක් හැටියට තිබුණා මේ සර්දිස් කියන නගරය. නමුත් රෝම අධිරාජ්‍යයේ එන ආරම්භයත් සමගම මේ කීර්තිය නැත්තම් මේ ප්‍රසිද්ධිය අහිමි වෙලා ගියා මේ නගරයට, සර්දිස් කියන නගරයට. ඉතින් ඒක ගැන ඉතිහාසඥයන් හරි අපූර්ව ප්‍රකාශයන් කර තිබෙනවා. එක්කෙනෙක් කරපු ප්‍රකාශයක් තමයි මම ඔබ ඉදිරියේ තබලා තිබෙන. ඒ කාලේ ආසියාවේ කිසිදු නගරයක් සර්දිස් තරම් අතීත තේජ සහ වර්තමාන පරිහානිය අතර මෙතරම් දුක්ඛිත වෙනසක් පෙන්වු කලේ නැත. ඒ කියන්නේ ඔච්චර තේජස්විය නගරයක් වුණාද ග්‍රීක අධිරාජ්‍ය කාලේ මේ සර්දිස් කියන නගරේ. නමුත් රෝම අධිරාජ්‍ය කාලයට එනකොට ඊටාම දුක්ඛිත සහ ඊටාම අපකීර්තිය නැත්තම් පරිහානියට ලක් වුණු නගරයක් බවට පත් වුණා රෝම අධිරාජ්‍ය කාලයේ මේ සර්දිස් කියන නගරය. නමුත් අදටත් නටබුන් තිබෙනවා. ඔබ තුර්කියට ගියොත් ඒ ප්‍රදේශයට ගියොත් අදටත් ඒ සර්දිස් කියන නගරයේ නටබුන් ඔබට හොයාගන්න පුළුවන්. මම පින්තූර කීපයක් ඔබ ඉදිරියේ තබලා තිබෙනවා. ඉතින් මේ කාරණය මේ භූගෝලීය වශයෙන් මේ ප්‍රදේශයට නැත්තම් මේ සභාවට සිදු වුණා වූ ඒ තිබුණා වූ තේජස වුන් අහිමි කරගත්තා වූ ආකාරය නැත්තම් වුන් පරිහානියට ලක් වුණා වූ ආකාරය පිළිබඳව තමයි මේ සභාවට දී තිබෙන පණිවිඩය තුනත් අපිට දකින්න ලැබෙනවා. අපිට පේනවා ඇති මේ නටබුන් නැත්තම් මම කීපයක් ඔබ ඉදිරියේ තබලා තිබෙන්නේ. අපි පටන් ගත්තේ මේ සභාවෙන් එපීස, ස්මර්ණා, පර්ගමම්, තියාතිරා අපි ඉගෙන ගත්තා. දැන් අපි වෙලා තියෙන්නේ සර්දිස් කියනා වූ ඒ සභාවට දුන්නා වූ ලිපියට අදාළ කාල පරිච්ඡේදය. ඉතින් ඔබට පේනවා ඇති නූතන තුර්කිය තමයි මේ ස්ථාන පිහිටා තිබෙන්නේ. ඉතින් ඒ නිසා ඔබට අදටත් අපිට මේ නටබුන් සොයාගන්න හැකියාවක් තිබෙනවා. අපිට පේනවා ඇති මම මේ පින්තූර කීපයක් ඔබ ඉදිරියට තබලා තිබෙන්නේ. තව බොහොමයක් පින්තූර තිබෙනවා. නමුත් අපිට මේ දේවල් අපිට ජීවමාන සාක්ෂීන් හැටියට අදටත් ස්වාමීන් වහන්සේ තබා තිබෙනවා. මේ සභාවට දුන්නා වූ පණිවිඩයේ සැබෑ අර්ථයන් අවබෝධ කරගන්නට. දැන් අපි යනවා මේ ආත්මයන් සත් දෙනා සම්බන්ධව කාරණයට. ඔබ දැනගත යුතු කාරණයක් තමයි ස්වාමීන් වහන්සේ ඉදිරියේ මේ හත සම්පූර්ණත්වයේ ගණන නැත්නම් ඉලක්කමක් හැටියට තිබෙනවා. 7 වෙනි දවස සබත් දවස, බැවීමේ සම්පූර්ණත්වය නියෝජනය කරන දවස, සතියේ දවස් 7 ඒ බැවීමේ සම්පූර්ණත්වය. ඊළඟට උන්වහන්සේ අපි දන්නවා මේ 7 අපිට ගොඩාක් ස්ථානවල හම්බ වෙනවා. මම මේ අවස්ථාවේදී ඒවා ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මේ ආත්මයන් සත් දෙන ආත්මයන් ජීවමාන නැත්නම් ආත්මයන් සත් දෙනා ගැන කතා කරනකොට මතක තියාගන්න ඕන සුද්ධාත්මයන් වහන්සේගේ සම්පූර්ණ ක්‍රියාකාරීත්වය තමයි හඳුන්වන්නේ. ඒක අපිට පැහැදිලිවම වෙනවා උන්වහන්සේගේ ආත්මයන් සත් දෙනා සහ තාරකා සත හැටියට අපිට හඳුන්වනවා ඒ බයිබල් පාඩේ. එතකොට ඔබ තේරුම් ගත යුතු කාරණයක් තමයි උන්වහන්සේ ඉදිරියේ යම් ඉලක්කම් තිබෙනවා, යම් ගණන් තිබෙනවා. උන්වහන්සේ ශුද්ධ ලෙවිලේ පාවිච්චි කරන උන්වහන්සේ ඉදිරියේ විශේෂ 7 12 යනාදී වශයෙන් අපි දන්නවා උන්වහන්සේ ඉදිරියේ මේ ගණන නැත්නම් මේ ඉලක්කම තාම වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. ඉතින් මේ ආත්මයන් සත් දෙනා හැටියට හඳුන්වන්නේ සුද්ධාත්මයන් වහන්සේගේ පරිපූර්ණ ක්‍රියාකාරීත්වය. උන්වහන්සේ මොනම හේතුවකටවත් සුද්ධාත්මයන් වහන්සේ අඩුවක් කරලා නැහැ. මනුෂ්‍යත් එක්ක ක්‍රියා කිරීමේදී අඩුවක් කරන්නේ නැති බව තමයි උන්වහන්සේ මෙතනින් පෙන්වුම් කරලා තිබෙන්නේ. ආත්මයන් සත් දෙනා ගැන කතා කරනවා. ඉතින් මතක තියාගන්නට ඕන ආත්මයන් වහන්සේ ඔබ දන්නවා ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකේ ඉන්නකොට උන්වහන්සේ සමග ගෝලියෝ සමග ආත්මයන් වහන්සේ ක්‍රියා කළා. නමුත් උන්වහන්සේ කිව්වා නුඹලා යන්න එපා, නැවතී සිටින්න ඕන. නුඹලාව බලෙන් සරසනතුරු මම යනවා ගිහිල්ලා නුඹලාට වෙන සැලසිලිකාරයෙක් වෙවනවා. ඒ සැබෑකම ආත්මයන් වහන්සේ
නුඹලාට මඟ පෙන්වනවා මේ වචනේ ලෝකේ පුරාම. මොකද පරිපූර්ණ නැත්නම් සම්පූර්ණ තරන් වහන්සේ. උන්වහන්සේ කිව්වා උන්වහන්සේ ඔවුන් එක්ක ඉන්නකොට ප්‍රශ්නයක් තිබෙනවා, අඩුවක් තිබෙනවා. ඒ තමයි උන්වහන්සේ භෞතික ලෙස මිනිස් ඒ ස්ථානයේ පලස්තීන දේශයත් අපි කියනවා ඊශ්‍රායල් දේශයේ විතරයි උන්වහන්සේට ක්‍රියා කරන්න පුළුවන් වුණේ. ඒ නිසා තමයි උන්වහන්සේ කිව්වේ මගේ ප්‍රියත්වය නුඹලාට ප්‍රයෝජනවත්. මං ගියාට පස්සේ සනසලිකාරයන් වහන්සේ එනවා. උන්වහන්සේට හැකියාවක් තිබෙනවා මුළු ලෝකයා සමග නැත්තම් මුළු ලෝකයාගේම මනසට සිතට කතා කරන්න හැකියාවක් තිබෙනවා. ඒකයි උන්වහන්සේ කිව්වේ සුද්ධාත්මන් වහන්සේ නුඹලා කරේ පැමිණි කල නුඹලා බලය ලබනවා. ඒ විතරක් නෙවෙයි සුද්ධාත්මන් වහන්සේ කර්ණ කොටගෙන පුත්‍රයන් වහන්සේලාත් පියාණන් වහන්සේලාත් මිනිස්යා තුල වැඩ වාසය කරන්න හැකියාවක් තිබෙන බව යෝහන් පොතේ පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා. ඒ නිසා මතක තියාගන්න ඕන සුද්ධාත්මන් වහන්සේගේ පරිපූර්ණ ක්‍රියාකාරීත්වය තමයි මේ ආත්මයන් සත්‍යනාගෙන් පෙන්눔 කරන්නේ. ඔබ දන්නවා මේ සර්දිස් සභාවට ලියූ ලිපියේ උන්වහන්සේ කරන චෝදනාව තමයි මොකද්ද? මියයන්ට ආසන්නයි. නුඹට දුන්නු දේ නැතිවෙන්න ආසන්නයි. ඒ නිසා ශරීර නැත්තම් පිටස්තරයෙන් සභාව තිබුණා. දැන් අදත් මේ ගැන අපි හිතන්න ඕන. අපි කියනවා ෆිසිකලි නැත්තම් භෞතික වශයෙන් දේවස්ථාන තිබෙනවා. ඊළඟට සභා සමාජිකාවෝ ඉන්නවා. නමුත් ආත්මික ලෙස මේක කොරින්ති පොතේ 12 වෙනි පාඩේ 13 වෙනි පදේ කියවලා බලන්න. අද අපි සොයා බලන්න ඕන, අපි අපිව විමසන්න ඕන. අපි භෞතික ලෙස අපි ජීවත් වෙන මිනිස්සු නාමයක් දරනවා. ක්‍රිස්තියානි නාමයක් දරනවා. මේ සබෑව උන්වහන්සේ අපිට මුළු සත්‍ය කරා මඟ පෙන්වලා තියෙනවා ක්‍රිස්තියානි නාමයක් දරාගෙන. ඊළඟට අපි භෞතික වශයෙන් ක්‍රිස්තියානියා හැටියට ජීවත් වෙනවා, සභාවක් තිබෙනවා. නමුත් අපේ ආත්මික ජීවිතේ කොයි ආකාරද? ආත්මික ජීවිතය අතුරුදහන් වෙලාද? මේක ඉතා වැදගත් වෙනවා. පෙන්තකොස්ත දවසේදී උන්වහන්සේ මොකද කරේ? උන්වහන්සේගේ සභාවට උන්වහන්සේ ආත්මයන් වහන්සේගෙන් ඒ ආත්මයන් සද්ද නැත්තම් සුද්ධාත්ම බලෙන් ඕන්න පූර්ණවත් කරලා. පූර්ණවත් කරයි. ඒ නිසා සර්දිස් කියන සභාවට උන්වහන්සේ ආරාධනා කරන්නේ නුඹලට පෙන්තකොස්ත දවසක් අවශ්‍යයි. පෙන්තකොස්ත දිනයක් අවශ්‍යයි. මොකද නුඹලා නාමිකව ක්‍රිස්තියානියා හැටියට හිටියට නුඹලා තුල ඒ අපොස්තලික ඉගැන්වීම නුඹලා දරුවට නුඹලා තුල යමක් කඩි ඒ ක්‍රියා නුඹ දරන ධර්මතාවයේ ක්‍රියාවෙන් පෙන්වන්නේ නැහැ. නුඹ දරන ධර්මතාව නැත්තම් අපොස්තලික ඉගැන්වීම නුඹලා දරුවට නුඹලා තුල ඒ දේවල් නුඹලාගේ ජීවිතයෙන් දකින්න නැහැ. ඒ නිසා මැරීගෙන යන්නේ. ඒ නිසා මතක තියාගන්න ඕන ජීවය දෙන්න පුළුවන්. ඔබගේත් මගේත් ක්‍රිස්තියානි ජීවිතය ක්‍රියාශීලී ජීවිතයක් බවට ඔබගේත් මගේත් කිතුණු ජීවිතේ ක්‍රියාශීලී ජීවිතෙන් පිරුණා වූ ක්‍රිස්තියානි ජීවිතයක් කරන්න පුළුවන් ශුද්ධාත්මයන් වහන්සේට පමණයි. අය අද අපේ සභාවන් තුල මේ විදිහට අල්මරුණු ස්වභාවයක් එනවා. දේවස්ථානට එනවා, ඔය කියන දේ අහගෙන ඉන්නවා, ගෙදර යනවා. එක තැන පල් වෙන ක්‍රිස්තියානි ජීවිතයක් බවට පත් වෙලා තිබෙන්නේ ඇයි? සර්දිස් වලට දුන්නු පණිවිඩය අදත් අපේ සභාවන්ට අදාළයි. ඒ තමයි අපි නාමයේ දරුවට සුද්ධාත්ම බලයෙන් නැත්නම් සුද්ධාත්ම වහන්සේගේ ක්‍රියාකාරීත්වය අප තුල ගිලිහිමින් යනවා. ස්වාමීන් වහන්සේ මේ පණිවිඩය තුලින් මේ සර්දිස් කියන සභාවට දුන්නා වූ පණිවිඩය තුලින් ස්වාමීන් වහන්සේ අද සභාවන්ට අනතුරු අඟවනවා. මොකද ජීවය දෙන්නේ උන්වහන්සේ. ජීවයෙන් අපි පිරුණොත් පූර්ණවත් වෙන්න ඕන. එතකොට තමයි මොකද වෙන්නේ? ක්‍රියාශීලී දේවස්ථානයක්, ක්‍රියාශීලී සභාවක් බවට පත් වෙන්නේ සභාව. ඒ නිසා ස්වාමීන් වහන්සේ එකයි මම කිව්වේ එළිදරව් පොත ඉගෙන ගැනීම සභා හතර දුන්නා වූ පණිවිඩ අධ්‍යයනය කිරීමෙන් ස්වාමීන් වහන්සේ ඔබව අවදි කරනවා. ස්වාමීන් වහන්සේ ඔබව අවදි කරනවා. ඒ නිසා ඒ කාරණේ අපි මතක තියාගන්නට ඕන. ඊළඟට තාරකා සත ගැන කතා කරනවා. දැන් පැහැදිලිව එළිදරව් පොතේ සඳහන් කරනවා සභා සත නම් තාරකා සත නම් සභා සතේ දූතයෝයි කියලා. මතක තියාගන්න ඕන ස්වාමීන් වහන්සේ සභාවේ නැත්තම් සභාවල ඉන්නා වූ සේවකයන්ට, දේවගැතිවරුන්ට, වැඩිමහල්ලන්ට සහ දේවදාස දාසීන්ට සුවිශේෂිත වූ වගකීමක් බාර දීලා තිබෙනවා මේ පණිවිඩය මිනිස්යන් ඉදිරියේ තබන්න. කල්පනා කරලා බලන්න දේවස්ථාන කීපයක දේවස්ථාන කීයක මේ ශුද්ධ වූ එළිදරව් පොත උගන්වනවා ඉගෙන ගන්නට පෙළඹිලා තිබෙනවාද? කනගාටුදායකයි. හරිම කනගාටුදායකයි. මොකද ඒකට හේතුව මේ උන්වහන්සේ අපිට මුළු සත්‍ය කරා මඟ පෙන්වලා තිබියදී
උන්වහන්සේ දී තිබෙන මේ සුද්ධෝ එල්දරව් කිරීම එල්දරව් පොතේ මේ සුද්ධෝ පණිවිඩ අද සභාවල ඉගැන්වෙන්නේ නැති තරම්. තිත් ස්වාමීන් වහන්සේ ඔබටත් මට අනුතුරු අඟවනවා. බොහොත් මාවත් කැඳවනවා මේ සුද්ධෝ සත්‍යතාවයන් දැනගෙනගෙන අවදි වෙන්න. විශේෂයෙන් දේවගතිවරුන්ට සහ සභා පාලකයන්ට දේවදාස දාසීන්ට ස්වාමීන් වහන්සේ විශේෂිත වගකීමක් බාර දීලා තියෙනවා. මේ වගකීම ඉෂ්ට කළේ නැත්නම් මොකද දේවගති දේවදාසයා හෝ දේවදාසිය තා ස්වාමීන් වහන්සේ සේවයට කැඳවලා තිබෙන අය තමයි මේ වගකීම ඉෂ්ට කරන්න ඕනේ. ඒ අය තමයි ස්වාමීන් වහන්සේ දරාගෙන ඉන්නේ. උන්වහන්සේගේ අතේ ඉන්න අය. උන්වහන්සේගේ සේවයට උන්වහන්සේ කැඳවා තිබෙන අය. ඒ අය ජීවිතයෙන් ආශාවෙන් මේ සුද්ධෝ සත්‍යතාවයන් හොයලා දැනගෙනගෙන සභාව ජීවිත කරන්න ඕන. සභාව ප්‍රබෝධමත් කිරීමේ වගකීම මේ සුද්ධෝ සත්‍යතාවයන් ඉගෙන ගන්නකොට සභා සමාජිකවන් ජීවිතයෙන් පිසුදාත්මන් වහන්සේගේ බලයෙන් පිරීලා ඔවුන් කළ යුතු සේවය ඔවුන් කළ යුතු දේ ඔවුන් අවබෝධ කරගන්නවා. ඒ නිසා සුවිශේෂිත වගකීම කවදාවත් මේ වගකීම් වලින් බැහැර වෙන්න බෑ. සභා දේවගතිවරුන්ට සභා පාලකයන්ට. ඒ නිසා ස්වාමීන් වහන්සේ අවසාන කාලේ අපි ජීවත් වෙන්නේ ස්වාමීන් වහන්සේ අපිට දීලා තිබෙන මේ සුද්ධ වූ වගකීම දේවගතිවරු ගුරුවරු සහ සභා පාලකයන් හැටියට තේරුම් අරගෙන ස්වාමීන් වහන්සේ ඔබෙන් මගෙන් ඉල්ලන්නේ ආරාධනා කරන්නේ මේ වගකීම සභාව නාමයේ දරුවට වැඩක් නැහැ මැරිලා නම්. සභා නාමයේ දරුවට වැඩක් නැහැ මැරිලා නම්. ඒ නිසා මේ යමින් තිබෙනා වූ මේ සුද්ධ වූ සත්‍යතාවයන් ධර්මතාවයන් සහ මේ අපොස්තලික ඉගැන්වීම් ඒවා තුළ ජීවත් වෙමින් මිනිස්යන්ව සුද්ධ වූ සත්‍යතාවය වෙතට කැඳවීම තමයි ස්වාමීන් වහන්සේ ඔබටත් මටත් ආරාධනා කරන්නේ. මේ සභාවට දුන්නු පණිවිඩේ අපිට හම්බෙන්නේ නැහැ හොඳක්. ඔබ කියවලා බල මම ඒ කොටස ඔබ ඉදිරියේ තබලා තිබෙනවා. කිසිම හොඳක් අපිට පළවෙනි සහ දෙවෙනි පද මම කියුවා. ඒ නිසා අපි ස්වාමීන් වහන්සේ ඉදිරියේ ඒ යහපත් වූ වචන අසන්ට නම් යහපත් වූ විශ්වාස වූ දාසේ ඔබ ස්වල්ප දේ ගැන විශ්වාස හිටියනම් ඔබ බොහෝ දේ කෙරෙහිපත් කරනවා. අපි මේ උපමා කතාව කියලා තිබෙනවා. එහෙම නැතුව අර ටැලන්ටේ හංගකපු මිනිසයාට කියපු දේ ඒ දේ නොඅසන්ට අපි වග බලා ගන්න ඕන. මතක තියා ගන්න ඕනේ. ඒ නිසා ඔබට පේනවා ඇති නාමයේ දරුවා වුන් ක්‍රිස්තියානි නාමයේ දරුවා. ඒක පරිවර්තනය කළ තියෙන කීර්තිය. යන්නේ තමයි ඒ නාමය කියන වචනයට සැබෑ ඒ වචනේ පාවිච්චි කරලා තිබෙන්නේ. ඔවුන් කීර්තිය නාමයේ දරුවා. ක්‍රිස්තියානි අය හැටියට ඔවුන් තුල යම් අපි දන්නවා අපි හැමෝම සතුටු වෙනවා අපි කිතුණුවන් වීම ගැන. දෙවියන් වහන්සේගේ දරුවන් වීම ගැන, උන්වහන්සේගේ ගෝලෙන් වීම ගැන අපි ගොඩක් සතුටු වෙනවා. ඒක දැන් ඔබ දන්නවා පරණ කිසිමේ ඊශ්‍රායල් සෙනගටත් ඔවුන් ඊශ්‍රායල් කියන නාමයේ දැරීම ඔවුන්ට මහත් කීර්තියක් සහ ඔවුන්ට මහත් ආශිර්වාදයක් බවට පත් වුණා. ඒක එදා විතරක් නෙමෙයි අදත් එහෙමයි ඔබ දන්නවා. ඒ නාමය මොනතරම් ලොකු බලපෑමක් කරනවද ඒ ජාතියට කියන කාරණා. ඉතින් ඒ දේම තමයි අද දවසේ අපිටත් මේ ක්‍රිස්තියානි කාර්යය නැත්නම් කිතුණුවා කියන නාමයේ දැරීම දෙවියන් වහන්සේගේ දරුවෙක් කියන නාමයේ දැරීම ඊටාම බැරෑරුම් කාර්යයක්. ඒක නාමයේ නාමික ලෙස දරුවට වැඩක් නැහැ. ඒක නිකන් පිටස්තර ලෙස දරුවට වැඩක් නැහැ. අපේ ක්‍රිස්තියානි ජීවිතය නැත්නම් කිතුණු ජීවිතය මැරිච්ච ජීවිතයක්. ඒ නිසා මතක තියාගන්න ඕන. ඔබට මතක ඇති බාබෙල් කුළුණ හදනකොට ඔබට මතකද උත්පත්ති 11 වෙනි පරිච්ඡේදයේ කියවලා බලන්න. ඔවුන්ගේ ආශාවුනේ ඔවුන්ටම කියලා නාමයක් හදාගන්න. නමුත් සත්‍යතාවයෙන් බැහැර වෙලා තිබුණේ. ඔබට කියවලා බලන්න උත්පත්ති 11 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදේ. ඔවුන්ගේ ඕනකම තිබුණේ අපිටම කියලා අපි නාමයක් හදාගනිමු. ඔව් ක්‍රිස්තියානි ලෝකයේද ක්‍රිස්තියානි කියන නාමය හදාගෙන තිබෙනවා. ක්‍රිස්තියානි කියන නාමය හදාගෙන තිබුණා. නමුත් ආත්මික ජීවිතේ මොකද වුනේ? ක්‍රිස්තියානි කාර්යයක් අපි හරි සන්තෝෂෙන් කියන්නේ මනුෂ්‍යයන් ඉදිරි අපි කිතුණුවන් ලෙස අපි මනුෂ්‍යයන් ඉදිරි ඊටාම සතුටින් ප්‍රකාශ කරන දෙයක්. ඒ නිසා ඒ නාමයට අනුව අපේ ආත්මික ජීවිතය ගොඩනැගිලා තිබෙනවද කියන කාරණේයි අපි සොයා බලන්න ඕනේ. එහෙම නැත්නම් නාමය විතරක් දැරීම ස්වාමීන් වහන්සේගේ කැමැත්ත නොවන බව ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලිව පෙන්වලා දීලා තියෙන දෙයක්. ඒ නිසා උන්වහන්සේ අපිට මේ කාරණේ කෙරෙහි විශේෂ අවධානය යොමු කරන්නයි කියලා ආරාධනා කරනවා. දැන් මම 3 වෙනි පදේ ඉඳලා කියවනවා. දැන් මොනවද 3 වෙනි පදේ අපිට දෙන්නේ?
එබැවින් නුඹ ලැබුවේ කෙසේද? මේක ඉතා වැදගත්. මම හරිම ආස කරන කොටසක් මේ දේ. මොකද්ද? අපි හොයලා බලන්න ඕන. අද ක්‍රිස්තියානි ලෝකයේ තුල මේ දේ මට දකින්න නෑ. මොනවද? මේ සත්‍යතාවය අපෝස්තලික ඉගැන්වීම් කොහොමද ලැබුවේ? ඇසුවේ කෙසේදයි සිහි කර. අද ගොඩාක් වෙලාවට ක්‍රිස්තියානි අයගේ ජීවිතය නැත්තම් කිතුණු සමාජය තුළ අපි දකින්න තියෙන දේ තමයි මොනවද? කවුද මොනවද කියන්නේ? දේවගතිවරයා මොනවද උගන්වන්නේ? ආමෙන් කියලා පිළිගන්නවා. ප්‍රශංසා වේවා හාලෙලූයා කියලා පිළිගන්නවා. හැබැයි ඒක සුද්ධ ලියවිල්ල තුල සඳහන් වෙන්නේ ඒ දේද? මේ උගන්වන දේ සුද්ධ ලියවිල්ලට එකගද නැද්ද කියලා හොයලා බලන්න කිසි කෙනෙක් පෙළඹෙන්නේ නැහැ. මේක ඉතා භයානක දෙයක්. ඒ නිසා මේ දේවගතිතුමා කතා කරන දේ මේ දේවගතිතුමා උගන්වන දේ මේ දේවදාසයා ගුරුවරිය උගන්වන දේ සුද්ධ ලියවිල්ලට එකගද නැද්ද කියලා හොයලා බලන්න ඕන. හොයලා බලන්න ඕන. සුද්ධ ලියවිල්ලට ගිහිල්ලා හොයලා බලන්න ඕන මේ උගන්වන දේ ඉගෙන ගන්න දේ අසන දේ දකින දේ සුද්ධ ලියවිල්ලට එකගද නැද්ද කියන කාරණේ. ඒ නිසා තමයි යේසුස් වහන්සේ ඒ අනුතුරු අගවීම කරන්නේ. එබැවින් නුඹ ලැබුවේ කොහොමද මේ දේ ලැබලා තියෙන්නේ? මේ දේවගතිවරු උගන්වන්නේ කොහොමද? උගන්වන දේ දේව වචනෙට එකගද නැද්ද? යේසුස් වහන්සේගෙන් අපොස්තලවරු මේ ලැබූ දේ කොහොමද ලැබුවේ? අපොස්තලවරු ඒ තුල ක්‍රියාත්මක වුණේ කොහොමද? මේ දේවල් හොයන්න ඕන, සිහි කර ඒවා පවත්වා පස්තයිලි යන්න. හරිම වටිනවා. ස්වාමින් වහන්සේ ඔබෙනුත් මගනුත් ඉල්ලන්නේ මගෙන් ඔබ මගේ වචනේ ඇසුවට නැත්නම් මගේ දේශනෙට දේවගතුමාගේ සබත් පාඩමට ඇසුවට ඔබ කරන්න ඕනේ මම ඔබ ඉදිරියේ තබන නැත්නම් දේවගතුමා ඔබ ඉදිරියේ තබන බයිබල් පාඨ කියවලා මේ අප ඔබ ඉදිරියේ තබන්නා වූ ප්‍රකාශනයන් සුද්ධ ලියවිල්ලට 100% එකගද නැද්ද කියන දේ ඔබ හොයන්න ඕන. අපි ගොඩාක් වෙලාවට කම්මැලි. අද සභාව තුලත් මම දකින්නේ ගොඩක් කම්මැලිකම මොනවාද? දේවගතුමා සේරම හරි දේවල් තමයි කතා කරන්නේ. නේද? අපේ සහෝදර සහෝදරිය ඔබ සොයලා බලන්න ඕන මේ කරන ප්‍රකාශනයන් මේ කරන ඉගැන්වීම් සුද්ධ ලියවිල්ලට එකගද නැද්ද කියලා බයිබල් පාඨ සොයලා දැන ඉගෙන ගන්න ඕන. මෙසේ නුඹ අවදිව නොසිටින්නේ නම් අද ක්‍රිස්තියානි සභාව කියන දෙයක් තමයි යේසුස් වහන්සේ හොරෙක් වගේ එන්ට යනවා රහසින් එන්ට යනවායි කියන කාරණේ මේ බයිබල් පාඩ තමයි ගන්න. මෙසේ නුඹ අවදිව නොසිටින්නේ නම් සොරිකුමෙන් එන්නෙමි. මොනවා නම්ද? අවදිව නොසිටින්නේ නම්. මතක තියාගන්න ඕන. ඒකට අර කන්ඩිෂන් එකක් දීලා තියෙන්නේ. කන්ඩිෂන් එකක් ඇතුවයි දීලා තියෙන්නේ. අවදිව නොසිටියොත් තමයි නුඹට මගේ පැමිණීම හොරෙක්ගේ පැමිණීම වගේ සිද්ධ වෙන්න යන්නේ. බයිබල් පාඨ කියවනකොට අපි හරි පරිස්සමින් හරි අවධානයෙන් යුක්තව කියවන්න ඕනේ. අවදිව නොසිටියොත් ස්වාමින් වහන්සේගේ පැමිණීම ඒ අයට ස්වර්ගයේ පැමිණීම වගේ වෙන්න යනවා. මා නුඹ කරා කොයි වෙලේ පැමිණෙනවා කොයි පැයේ එනවා ඇද්ද කියා නුඹ නොදැනම සිටිනවා ඈත. දැන් සහෝදර සහෝදරි උන්වහන්සේ පරණ ගිවිසුමෙත් අලුත් ගිවිසුමෙත් උන්වහන්සේ එන්නට පෙර යේසුස් වහන්සේ දෙවෙනි වර එන්නට පෙර සිද්ධවන්ට නියමිත සියල්ල උන්වහන්සේ එල්දරව් කර දී තිබෙනවා. දානියෙල්ගේ පොතේ එල්දරව් පොතේ සහ අනිකුත් පොත්වල ස්වාමීන් වහන්සේගේ පැමිණීමට පෙර සිදුවෙන්ට යනා වූ සියල්ල උන්වහන්සේ එල්දරව් කර තිබෙනවා. හැබැයි පැය එල්දරව් කරලා නැහැ. පැය එල්දරව් කරා නම් අපේ කට්ටිය ගැන හොඳට උන්වහන්සේ දන්නවා මොනවද? අන්තිම මේ මොහොතව දක්වා ඉන්නවා මොනවා කරන්නද ලෑස්ති වෙන නිසා උන්වහන්සේ දවස සහ පැය එල්දරව් කරලා නැහැ. උන්වහන්සේ එවැනි අයවලුන් එවැනි සූදානම් වන අයදු අන්තිම මොහොත දක්වා සූදානමට බලාගෙන ඉන්න අයව උන්වහන්සේට අවශ්‍ය නැහැ. දේවචනේ කියන්නේ මෙන්න දැන් පිළිගත යුතු කාලය මෙන්න දැන් ගැලවීමේ දවසේ. උන්වහන්සේ උපමා කතාව වල පුලුපුලා උන්වහන්සේ මනුෂ්‍යයන්ට කිව්වේ සූදානම් වෙන්න නිරතුරුවම නිතරම සූදානම් වෙන්න ඕනේ කියන කාරණය. අන්න එතන තමයි සැබෑ ආශාව සැබෑ ජීවිතයේ ඕනකම පිපාසයේ තියෙන ස්වාමීන් වහන්සේගේ රාජ්‍යයේ ජීවත් වෙන්න. ඒ නිසා මතක තියාගන්නට ඕන. උන්වහන්සේගේ පැමිණීම මේ ස්වර්ගීය පැමිණීමට සමාන කරලා තියෙන්නේ මොන ආයතද? අවදිව නොසිටින අයට. උන්වහන්සේගේ පැමිණීම පිළිබඳව දී තිබෙන එළිදරව් කිරීම ඉගෙන ගන්නට අකමැති නැත්නම් දී තිබෙන මේ සුද්ධව එළිදරව් කිරීම ඉගෙන ගන්නට ජීවිතයක් ඕනෑකමක් පිපාසයක් නැති අයට තමයි උන්වහන්සේගේ පැමිණීම හොරෙක්ගේ පැමිණීම වගේ සිද්ධ වෙන්න යන්නේ.
මොකද උන්වහන්සේ එන බව උන්වහන්සේට පෙර සිද්ධ වෙන්න යන කාරණා සියල්ල උන්වහන්සේ එල්තරව කර දී තිබුණා. ඉතින් හැබැයි මේ වගේ දෝෂාරෝපණය කරනකොට උන්වහන්සේ මේ කාල පරිච්ඡේදයේ ඉන්නා මේ ක්‍රිස්තියානි සභාවට හතරවෙනි පදේ බලන්න. බලන්න හතරවෙනි පදෙත් හිතියක් කොටසක්. එහෙත් තමුන්ගේ වස්ත්‍ර කිලිටු කර නොගත් ස්වල්ප දෙනෙක්. මේ කතා කරන්නේ භෞතික වස්ත්‍ර ගැනද? එල්දරව් පොතේ වස්ත්‍ර හැටියට හඳුන්වන්නේ මොනවද? මේ වචනේ අපිට එල්දරව් පොතේ හම්බ වෙනවා ශුද්ධවන්තයන්ගේ මේ අහනවා ප්‍රශ්නයක්. මේ සුදු සලු පැළඳගෙන ඉන්න කවුද මේ මොනවද මේ සුදු සලු? සුදු වස්ත්‍ර මොනවද? ඒ එල්දරව් පොතේ සඳහන් කරනවා සුද්ධවන්තයන්ගේ ධර්මිෂ්ඨ ක්‍රියායයි කියලා. දැන් අපිට පේනවා ඇති ක්‍රිස්තියානි මේ සභාවට දුන්න පණිවිඩයේ තියෙන ප්‍රධානතම කාරණේ තමයි ක්‍රිස්තියානි දහම අපෝස්තලික ඉගැන්වීම් දරනවා. සත්‍ය ඉගැන්වීම් දරනවා. ආලෝකයේ දරනවා. නමුත් ක්‍රියාවෙන්නේ දේවල් නැහැ. තමුන්ගේ වස්ත්‍ර කිලිටි කරගෙන ඉන්නේ. නාමයේ දරුවත් ක්‍රිස්තියානි නාමයේ දරුවත් ඒ කිතුණු සුද්ධ වූ පාරිශුද්ධ වූ ඉගැන්වීම් තුල ජීවත් වෙන්නේ නැහැ. ඒ අය වස්ත්‍ර කිලිටි කරගෙන ඉන්නේ. බහුතරයක් කිලිටි කරගෙන නම් සුළුතරයක් ඉන්නවා ඒ කාල පරිච්ඡේදෙත් මොනවද? ඒ අයගේ ඒ ඉගෙන ගන්න දේ, ඒ අපෝස්තලික ඉගැන්වීම් මොනවද? තමන්ගේ ක්‍රියා තුළින් පෙන්눔 කරනවා සුවල්පයක්. හැම අවස්ථාවකම හිටියේ මේ සුවල්පයක්. 14ක් තමයි ස්වාමින් වහන්සේගේ සුදු සත්‍යතාවයන් ධර්මින් උන්වහන්සේගේ මේ අපෝස්තලික ඉගැන්වීම් උන්වහන්සේ ඉගැන්වා වූ සුදු ඉගැන්වීම් ධර්මින් හිටියේ බොහෝම සුවල්ප දෙනෙක්. සාදිසී නුඹට සිටිති. ඔවුන් වටින්නන් නිසා සුදු ඇඳුමෙන් මා සමග ඇවිදිනවා ඇත. අයි ඔවුන් ඉගෙන ගන්න දේ ඒ අපොස්තලික ඉගැන්වීම් උන්වහන්සේ දුන්නා වූ මේ පාරිශුද්ධ වූ ඉගැන්වීම් තුල ඔවුන් ජීවත් වෙන ඔවුන්ගේ ක්‍රියාශීලතාවුන්ගේ ක්‍රියාවෙන් ඔවුන් පෙන්눔 කර තිබෙනවා. ඒ සුද්ධ වූ අපොස්තලික ඉගැන්වීම් තුල ඔවුන් ජීවත් වෙනවා. පස්වෙනි පදයේ කියනවා ජය ගන්නා නම් මෙසේ සුදු වස්ත්‍රයෙන් පළඳු ලැබෙ ඔබට පේනවා ඇති. ඒ ක්‍රියාවෙන් ජීවත් වෙන අයට උන්වහන්සේ මොකද දෙන්න යන්නේ? ධර්මිෂ්ඨකමේ ඒ වස්ත්‍රය ස්වාමීන් වහන්සේ දෙන්න යනවා. විනාඩියක් දෙන්න. මගේ අතින් ස්ක්‍රීන් එක ගියා. හරි. ඔව්. ඔබට පේනවා ඇති සුදු වස්ත්‍රයෙන් පළඳු ලැබේ. ඊට පස්සේ කියනවා ඊට වැදගත් කාරණයක්. ඔහුගේ නම ඒ උන්වහන්සේ දුන්නා වූ අපෝස්තලික ඉගැන්වීම් තුල ජීවත් වෙන්නා වූ ඒක තමන්ගේ ක්‍රියාවෙන් පෙන්눔 කරන්නා වූ අයගේ නාම ඔබ දන්නවා අපි උන්වහන්සේව පෞද්ගලික ගැලුම්කාරයට පිළිගන්නකොට බෞතිස්මෙන් ස්වාමීන් වහන්සේගේ පවුලට එකතු වෙනකොට ඔබගේත් මගේත් නාම ජීවන පොතේ ලියන බව අපිට සුද්ධ ලියවිල්ලේ සඳහන් වෙනවා. උන්වහන්සේව පෞද්ගලික ගැලුම්කාරයට පිළි අරගෙනකොට උන්වහන්සේගේ පවුලට උන්වහන්සේ බාර ගන්නවා. ඔබේ මගේ නාම ජීවන පොතේ ලියනවා. එතකොට දැන් ගොඩක් අය කියන දෙයක් තමයි අපි ගැලවිලා ඉන්නේ. එතකොට ගැලවිලා ඉන්න දේ ආයේ මොනවද විනාශයට යන්න හැකියාවක් නැද්ද? ඔබ දන්නවා අපි සපත් පාඩම තුලින් පවා අපි ඉගෙන ගන්න දේ තමයි මේ ගැලවිලා ඉන්නේ කියන්නේ මොකෙන්ද ගැලවිලා ඉන්නේ? ඔව්. එදා ඊශ්‍රායල් සෙනගව කොහෙන්ද ඔවුන් ගැලවුනේ? මිස්ර දේශයෙන් ගැලවුණා. පාපයේ වහල් බවින් ගැලවුණා. ඔබත් මමත් උන්වහන්සේව පෞද්ගලික ගැලුම්කාරයට පිළි අරගෙන උන්වහන්සේගේ පවුලේ කෙනෙක් වෙනකොට ඔබත් මමත් පාපයේ දඬුවමින් නැත්නම් අපි කියනවා ඒ පාපයේ වර්ධකාරී බවින් ඔබත් මමත් ගැලවෙනවා. වහල් බවෙන් ගැලවෙනවා. ඒකෙන් අදහස් කරන්නේ ඔබගේ ගැලවීම නැත්නම් ස්වර්ගික රාජ්‍ය ස්ථිරයි කියලා. මේක ඔබ තේරුම් ගන්න ඕන. ඊශ්‍රායල් සෙනග මිස්ර දේශයෙන් ගැලවුණට ඔවුන් කානන් දේශය අහිමි කර පොරොන්දු දේශය අහිමි කරගත්තා. ඒ ආවව પરම්පරාව. ඒ නිසා මතක තියාගන්නට ඕන. ස්වාමීන් වහන්සේ ඔබවත් මාවත් ගලවලා තිබෙනවා. මොකෙද්ද? ගැලවීම වෙතට ස්වාමීන් වහන්සේ අරගෙන තියනවා පාපේ දඬුවමින් නිදහස් කරලා. දැන් ඔබටත් මටත් මොකද කරන්න තිබෙන්නේ? මේ ගමන යන්න ඕන. ජීවන පොතේ ලියපු නාමය ආරක්ෂා කර ගැනීම ස්වාමීන් වහන්සේ ඔබටත් මටත් බාර දීලා තියෙනවා. ඒකයි මෙතන කියන්නේ. ඒ ලියාගත්ත නාමය ඔවුන් ඉගෙනගත්ත දේ ඔවුන් දරන ඉගැන්වීම් අපොස්තලික ඉගැන්වීම් මොනවද කරලා තියෙන්නේ? තුල ජීවත් වෙන නිසා මං කවදාවත් ඔවුන්ගේ නාම ජීවන පොතෙන් මකන්ට යන්නේ නැහැ.
මගේ පියාණන් වහන්සේද උන්වහන්සේගේ දූතයන් ඉදිරියේ ඔහුගේ නාමය පිළිගන්නෙමි. ආත්මන් වහන්සේ සභාවට කියන දේ කන් නැත්තේ ආසාව. දැන් සහෝදර සහෝදරිය ඔබට මාත් හොඳ කන් දෙකක් දීලා තිබෙනවා. මේ ශුද්ධ වූ සත්‍යතාවයන් දැනගෙනගෙන මේ සත්‍යතාවය අවබෝධ කර ගැනීම. නැගිටින්න, අවදි වෙන්න, අපේ ජීවිත වෙනස් කරගන්න. ඔබ මම දරන්නා වූ මේ ශුද්ධ වූ සත්‍යතාවයන් තුල ජීවත් වෙන්න. ස්වාමීන් වහන්සේ ඔබටත් මටත් ආරාධනා කරනවා මේ පණිවිඩය තුලින්. දැන් අපි මේ ඉගෙන ගත්තා වූ මේ කියවුවා වූ සෑම කාරණයක්ම මේ ලියුවා වූ සෑම මේ සඳහන් වෙනා සෑම වචනයකම තේරුම් අපි සොයා බලන්න අවශ්‍යයි. දැන් මම මේක හඳුන්වන්නේ කප්පාදු කරන ලද ප්‍රතිසංස්කරණය භාගයට තමයි මේ ප්‍රතිසංස්කරණය සිද්ධ වුණේ. මොකද වුන් අපෝස්තලික ගැන්වීම් දරුවා නමුත් භාගයක් සම්පූර්ණයි භාගයක් අසම්පූර්ණයි. ඒ දරුවා ඉගැන්වීම් තුල ඔවුන් ජීවත් වුණේ නැහැ. ඔවුන්ගේ ක්‍රියාකාරයෙන් ඔවුන්ගේ ක්‍රියාවෙන් මේ දේවල් පෙන්වන්නේ නැහැ. ඔබට පේනවා ඇති මේ රෙප්‍රමාදු නැත්තම් අපි කියනවා ප්‍රතිසංස්කරණ කාල පරිච්ඡේදය තමයි අපිට පෙන්වුම් කරන්නේ. දැන් සාදස් කියන වචනේ තේරුම ඔබ දන්නවා. මම ඊට පෙරත් පෙන්වුම් කරා. මේකෙදි ගොඩක් තේරුම් තිබෙනවා ඒ වචනේට. තවත් තේරුමක් තමයි පලා යාම. එතකොට ඔබට පේනවා ඇති මධ්‍යතන උගේ මේ කාල පරිච්ඡේදයේදී අන්ධකාර ඉගැන්වීම් වලින්, වැරදි ඉගැන්වීම් වලින් මිදමින් සිටිය අය තමයි මේ නියෝජනය කරන්නේ. ඒ අය අන්ධකාර ඉගැන්වීම් වල එළියට ආවා. නමුත් ප්‍රශ්නයක් තිබෙනවා. මොකක්ද ඒ ප්‍රශ්නේ? ඔවුන් එළියට ආවට ඒ අපොස්තලික ඉගැන්වීම් සත්‍යතාව සත්‍ය ඉගැන්වීම් දරුවට ඒ තුල ප්‍රශ්නයක් තිබෙනවා. මොකද නාමය දරුවට ක්‍රියාව ඒ දරුවා සත්‍යතාවය තුල ඔවුන්ගේ ජීවිත ඔවුන් ගොඩනගාගෙන තිබුණේ නැහැ. ඔවුන් ඒ ජීවිත තුල ජීවත් වුණේ නැහැ. මේක තමයි ඔවුන්ට විරුද්ධව කරන ස්වාමීන් වහන්සේ කරන චෝදනාව. ඔබට පේනවා ඇති මේ ප්‍රමාදු නැත්තම් සභාවන් නැත්තම් මේ ප්‍රතිසංස්කරණයෙන් පස්සේ පේනුණා. මොකද ඒ සැබෑ ලෙස වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් වුණා. මොකද ඒ මිත්‍යා දෘෂ්ටික කියන්නේ නැත්තම් පාබලසත රෝමය සහ ඒ අනිකුත් රෙපරමාදු සභාවන් ඒ මිත්‍යා දෘෂ්ටික ගැනීම ලෝක නැත්තම් සමාජගත කරනකොට තවත් කොටසක් ස්වාමින් වහන්සේ දුන්නා වූ නැත්තම් අපොස්තලවරු දරුවා වූ ඒ ශුද්ධ ඉගැන්වීම් ධර්මින් සිටියා වූ ආකාරයෙන් අපිට පෙන්වා දීලා තිබෙනවා. නමුත් මේ සියල්ල දරුවේ ශුද්ධාත්මන් වහන්සේගේ බලය නොමැතිව නැත්නම් ශුද්ධාත්මන් වහන්සේ ඔවුන් තුල ක්‍රියා කරනවා නම් ඔවුන් ඉගෙන ගන්න ඔවුන් දරන දේ ඔවුන්ගේ ජීවිතයෙන් මොකද වෙන්නේ? අන්‍යයන් දකින්ට නියමිතව තිබුණා. ඉතින් මතක තියාගන්නට ඕන. භෞතික වශයෙන් සභාවක් තිබුණාට භෞතික වශයෙන් සභා සමාජිකාවන් සභාවේ හිටියට එතන මොකද්ද? ජීවමාන ක්‍රියාශීලී සභාවක් වෙන්නේ නැහැ. මතක තියාගන්න ඕන. ඒක ක්‍රියාශීලී සභාවක් වෙන්නේ නැහැ. ඒක මැරිච්ච සභාවක්. අපිට භෞතික වශයෙන් ජීවමාන ලෙස පෙනුනට එතන මැරිච්ච සභාවක්. ඒ නිසා මේ චෝදනාව තමයි ඒ ප්‍රතිසංස්කරණ නැත්තම් ඒ කාල පරිච්ඡේදයේ හිටියා වූ ක්‍රිස්තියානි අයට කරන්නේ. ඒක ඒ අයට විතරක් නෙමෙයි අදටත් ඒක අදාළ බව අපි පැහැදිලිව දකිනවා. ඉතින් අපේ ඇදහිල්ල ක්‍රියාශීලී ඇදහිල්ලක් බවට පත් වෙන්න ඕන. මේක තමයි ස්වාමින් වහන්සේ ඔබෙනුත් මගින් බලාපොරොත්තු වෙන. අපේ ඇදහිල්ල අපි ස්වාමින් වහන්සේව අදහනවා කිව්වට ඒ ඇදහිල්ල අපේ ක්‍රියා තුළින් පෙන්눔 කරන්නට අසමත් නම් ඒක මැරිච්ච ඇදහිල්ලක්. අපි ක්‍රිස්තියානි නාමයේ දරුවට භෞතික වශයෙන් ජීවත් වෙනවා. නමුත් ආත්මික වශයෙන් මිය ගිය අය බව අපි මතක තබා ගන්න ඕනේ. ඒ නිසා මතක තියා ගන්න ඕන සර්දිස් සභාව සැබෑ ප්‍රතිසංස්කරණය සම්පූර්ණ කළේ නැහැ. ඒ නිසා තමන් වහන්සේ උන්ට දෝෂාරෝපණය කරන්නේ. නුඹලා මේ සුද්ධෝ ඉගැන්වීම් දරුවට නුඹලා තුල යමක් තිබෙනවා ක්‍රියා නැහැ. ඒ දරන්නා උදේ නුඹලාගේ ජීවිතෙන් නුඹලා පෙන්වන්නේ නැහැ. ඉතින් මේ කාරණේ ඉතාල වැදගත් වෙනවා. ඒ නිසා උන්ට කරන අවවාදය තමයි මොනවද? නුඹලාට දුන්නු දේ මේ දී තිබෙන දේ අල්ලගන්න. ඔබට පේනවා ඇති අවදිව සිටින්න ඕන, හොයන්න ඕන, අවදි වෙන්න ඕන. මොනවද හොයන්න ඕනේ? නැසී යාමට ලං වූ දේ නුඹ අල්ලගන්න ඕන, ස්ථීර කරන්න ඕන. මොකද ඒ ස්ථීර කරන්නේ කොහොමද? නුඹ දරන දේ තුල ජීවත් වීමෙන්. නුඹේ ක්‍රියාවන් පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා. නුඹ දරන දේ තුල නුඹ ජීවත් වෙන්නේ නැහැ. නුඹේ ක්‍රියාවන් අසම්පූර්ණයි.
නුඹ දරන දේ තුල නුඹ ජීවත් වෙන්න. ඒ නිසා අපි දෙවියන් වහන්සේගේ සුද්ධ වූ වචනේ නැත්නම් මේ දී තිබෙන සුද්ධ වූ සත්‍යතාවයේ දරනවා නම් ධාරණ අයවලුන් හැටියට මොනවද කරන්න ඕනේ? ඉගෙන ගන්න දේ තුල නැත්නම් මිෂුද්ධ සත්‍යතාවයේ තුල අපෝස්තලික ඉගැන්වීම් තුල උන්වහන්සේ දී තිබෙන මිෂුද්ධ ආලෝකයේ තුල ජීවත් වීම අනිවාර්යයෙන්ම උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන. එහෙම නැතුව ගියොත් මොකද වෙන්නේ? ප්‍රශ්නේ තමයි. අපි ශාරීරිකව ජීවත් වුණාට ශාරීරිකව ක්‍රිස්තියානි නාමයේ දරුවට අපි මිය ගිය නැත්නම් මරුණා වූ අය බවට පත් වෙනවා. ඒ නිසා මතක තියාගන්න ඕන ඔබට පේනවා ඇති කාරණා දෙකක් මෙතනින් අදහස් කරනවා. පළවෙනි කාරණේ තමයි ඔවුන් ප්‍රකාශ කළාට ඔවුන් ඇදහිල්ල තිබෙන බව, ඔවුන් සත්‍යතාවයේ දරනවා ක්‍රිස්තියානි නාමයේ දරුවට ඔවුන් තුල ක්‍රියා සම්පූර්ණ වෙලා තිබුණේ නැහැ. ඒ නිසා අපිට හම්බෙනවා යාකෝබ්ගේ පොතේ කියලා බලන්න යාකෝබ්ගේ දෙවෙනි පරිච්ඡේදයේ පුරාම අපිට හම්බෙන දෙයක් තමයි ක්‍රියා නැති ඇදහිල්ල. ක්‍රියා නැති ඇදහිල්ල මැරිලා බව. ඉතින් අපි අදහන දේ තුල ජීවත් වීමේ අවශ්‍යතාවය ස්වාමීන් වහන්සේ තහවුරු කර තිබෙනවා මේ සර්දිස් කියන සභාවට දුන්නා වූ පණිවිඩය. ඔබට පේනවා ඇති. ඇදහිල්ල ක්‍රියා තුලින් තමයි සම්පූර්ණ වෙන්නේ. මතක තියාගන්න ඕනේ. ඇදහිල්ල ක්‍රියා සම්පූර්ණ වෙන්නේ ඔබ අදහන දේ ඔබ ක්‍රියාවෙන් පෙන්වු කරේ කළොත් විතරයි. නැත්තම් කවදාවත් අපිට අපේ ඇදහිල්ල සම්පූර්ණ වෙන්නේ නැහැ. දේවචනේ කියනවා මොනවද? මම හිතන්නේ ඒකත් හම්බෙන්නේ යාකෝබ්ගේ පොතේ. යක්ෂයොත් විශ්වාස කර වෙවුලති කියලා. යක්ෂය ඔබ දන්නවා උන්වහන්සේ වෙතට පැමිණි ඒ යක්ෂාවේසු මිනිස්සු තුලින් යක්ෂයා කිව්වම ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍ර ක්‍රිස්තුස් වහන්සේ කියලා කෙලින්ම කිව්වා. මොකද ඔවුන් දන්නවා. ඉතින් ඒ සාක්ෂිය ඔවුන් දන්නවා උන්වහන්සේ ඔවුන් විශ්වාස කළා මෙසිස් වහන්සේ බව. අපි විතරක් නෙමෙයි යක්ෂ කියන්නේ යක්ෂයෝ කෙලින්ම විශ්වාස කළා. නමුත් ඔවුන් තුල ප්‍රශ්නයක් තිබුණා. ඒ නිසා මතක තියාගන්න ඕනේ කෙනෙකුට කියන්නට හැකියාවක් තියෙනවා මම ක්‍රිස්ති කිතුණුවෙක් මම උන්වහන්සේගේ සුද්ධ සත්‍යතාවය අනුගමනය කරන කෙනෙක් කියන කාරණේ. නමුත් ඒ දේ අපි ක්‍රියාවෙන් පෙන්වන්නේ නැත්තම් මෙතන ප්‍රශ්නයක් තිබුණා. ඒ අපි දරන්නේ මිය ගියා වූ ඇදහිල්ල. මරුණා වූ මරිච්ච ඇදහිල්ලක් තමයි අපි දරන්නේ. ඒක ස්වාමීන් වහන්සේ ඉදිරියේ ප්‍රසන්න දෙයක් නෙවෙයි, වැටිලා යනවා අනිවාර්යයෙන්ම හැලෙන බව. මරිච්ච ඇදහිල්ලක් දරන්නා වූ ක්‍රියාශීලී ඇදහිල්ලක් නොදරන්නා වූ සියල්ලන් අවසානයේදී වැටිලා යන්ට හැලිලා යන්ට යන බව සුද්ධ ලේවිල අනුතුරාංග වල. ඒ නිසා මතක තියාගන්න ඕන මේ මාටින් ලූතරගේ නායකත්වය ඔබ දන්නවා. ලූතර් කැල්වින් මෙවැනි ප්‍රතිසංස්කරණ වාදීන් තමයි මේ මිත්‍යා දෘෂ්ටිකේ ගැන්වීම් වල තිබෙන වැරදි කාරණා සියල්ල ඔවුන් විශාල සේවයක් කළා. විශාල කොටසක් ඉෂ්ට කළා. මේ සුද්ධ අපෝස්තලික ගැන්වීම් ආරක්ෂා කරන්නට ඔවුන් සුවිශේෂිත කාරණා නැත්නම් සුවිශේෂිත සේවයක් ඉෂ්ට කළා. නමුත් ස්වාමීන් වහන්සේ ඔවුන්ගෙන් බලාපොරොත්තු වුණේ මේ මාටින් ලූතර් සහ අනිකුත් ඒ ප්‍රතිසංස්කරණ වාදීන්ගෙන් ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වුණා ඊට වඩා යම දෙයක්. මොකද්ද? ඒ තමයි ඔවුන් සොයාගත්ත දේ. ඒත් ඔවුන් ආරක්ෂා කරපු දේ. සොයාගත්ත කියනකට වැඩිය හොඳයි ආරක්ෂා කරගත්ත දේ. ඒ ආරක්ෂා කරගත්තා වූ අපෝස්තලික ඉගැන්වීම් තුල ජීවත් වීම ස්වාමීන් වහන්සේ ඔවුන්ගෙන් බලාපොරොත්තු වුණා. ඔවුන් මේ දේ කරන්න අසමස්ත වුණා. ඔබ දන්නවා පැහැදිලිව යාකෝබ්ගේ පොත හදින්විය පිදුරු ලිපිය හැටියට ඔවුන් මාටින් ලූතරට ඒ පිළිබඳව යාකෝබ්ගේ පොතේ කතා කරනම ඇදහිල්ල සහ ක්‍රියා අතර කාරණය මාටින් ලූතර් අනිත් උත් ඉගැන්වීම් ආරක්ෂා කළාට මේ ඇදහිල්ල ක්‍රියාවෙන් පෙන්වු කළ යුතු බව තිබෙන ඒ කාරණා පිළිබඳව ඔහුට අවබෝධයක් තිබුණේ නැහැ. ඉතින් මතක තියාගන්න ඕන පැහැදිලිවම යාකෝබ්ගේ පොතේ ඇදහිල්ල සහ ක්‍රියාව අතර තිබෙන සම්බන්ධය පැහැදිලිව පෙන්වු කරනවා. ඉතින් ඒ නිසා ස්වාමින් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන අපි දරන ආලෝකය එල්දරව් 22 වෙනි පරිච්ඡේදයේ පැහැදිලිව 12 වෙනි පදයේ කියනවා අපේ ක්‍රියාව තමයි විනිශ්චය කරන්නට යන්නේ. අපේ ක්‍රියාව මොකද අදහන දේ තුල ජීවත් වෙනවද නැද්ද කියන කාරණේ ස්වාමින් වහන්සේ සෝදිසි කරමින් සිටිනවා අද දවසේ. ඒ නිසා පැහැදිලිවම ඇදහිල්ල සහ ක්‍රියාව අතර සම්බන්ධයක් තිබෙනවා. අපි අදහන දේ මොනවද කරන්න ඕනේ? අපේ ක්‍රියාවෙන් අපි පෙන්눔 කරන්න ඕන. දෙවනු කාරණය තමයි මොනවද? සම්පූර්ණ කියන වචනේ සම්පූර්ණ වෙන්න නැත්නම් පරිපූර්ණ කියන වචනේ
ස්වාමීන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනවා සම්පූර්ණ වීම. ඒ වචනේ පැහැදිලිව කතා කරනවා මොනවද? උන්වහන්සේ අපිව දවසින් දවස උන්වහන්සේගේ ක්‍රිස්තුස් වහන්සේගේ සම්පූර්ණත්වයට අපව වෙනස් කරමින් සිටිනවා. අපි ඉඩ දීලා තිබෙනවද උන්වහන්සේට? උන්වහන්සේ ඒ ක්‍රිස්තුස් වහන්සේගේ චරිතයේ සම්පූර්ණත්වයට අපව වෙනස් කරන්න. ඒ නිසා උන්වහන්සේ ඒ සභාවට කරපු චෝදනා දෙකක් තිබෙනවා. එකක් තමයි ඔවුන් තුල ඔවුන්ගේ සම්පූර්ණ වීම ස්වාමීන් වහන්සේ දැක්කේ නැහැ. අනිත් එක තමයි ඔවුන් අදහන දේ ඔවුන්ගේ ක්‍රියාව තුළින් ඔවුන් පෙන්눔 කරේ නැහැ. ඒ නිසා මතක තියාගන්න ඕන ස්වාමීන් වහන්සේ අද දවසේ උන්වහන්සේ අපිට මේ සාදිෂ්ඨ දුන්නා වූ පණිවිඩය මම මේකේ දෙවෙනි කොටස ඊළඟ කොටස ලබන සතියේ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි මතක තියාගන්නට ඕන ස්වාමීන් වහන්සේ සාදිෂ්ඨ දුන්නා වූ පණිවිඩේ අදටත් වළංගුයි. අදටත් ඒ දේ වළංගුයි. මොකද ඒකට හේතුව තමයි සාදිෂ්ඨ කරපු අනුතුරු අංගවීම තමයි. ඔවුන් ඔවුන් ලැබුවා වූ දේ, ඔවුන් ආරක්ෂා කරගත්ත දේ. ඔවුන් සමත් වුණා මේ සුද්ධ සත්‍යතාවයන් ආරක්ෂා කරගන්න. නමුත් ඒ ආරක්ෂා කරගත්ත සුද්ධ සත්‍යතාවය තුළ ජීවත් නොවීම පළවෙනි කාරණේ. ඒ ඇදහිල්ල ඔවුන් ක්‍රියාවෙන් පෙන්වු නොකිරීම සහ සම්පූර්ණ වෙන්න ඔවුන් තුළ උනන්දුවක් ඕනකමක් නොතිබීම තමයි ස්වාමීන් වහන්සේ සර්දිස් කියන සභාවට දුන්නා වූ ඒ අනුතුරු අංගවීම. අපි ලබන සතිය ඉගෙන ගන්නට යනවා. අනිකුත් කාරණා මේ සර්දිස්ට දුන්නා වූ සභාවට සර්දිස් කියන සභාවට මේ පණිවිඩය මේ ලිපියේ තිබෙනා වූ අනිකුත් වචනවල තේරුම් අවදිව සිටීම. අයි ස්වාමීන් වහන්සේ අවදිව සිටින්ද කියලා කියන්නේ මේ කාරණා සියල්ල අපි සුද්ධ ලියවිලි බයිබල් පාඩ තුලින්ම අපි සොයලා දැනගෙන ගනිමු. මොකද උන්වහන්සේ මේ සෑම පණිවිඩයකම විශේෂිත වූ කාරණා අපිට දීලා තියෙනවා. ඉතින් මේ සියලු කාරණා ස්වාමීන් වහන්සේ අපිට එල්දරව් කර දී තිබෙන නිසා අපි තාම ඕනකමින් උනන්දුවෙන් ආශාවෙන් ජීවිතයෙන් යුක්තව මේ සුදු සත්‍යතාවයන් සොයලා දී තිබෙන සත්‍යතාවය තුළ ජීවත් වෙමු. ඒකයි වැදගත් වෙන්නේ. අසා දැනගෙන ගැනීම විතරක් නෙවෙයි ඉගෙන ගන්න දේ තුළ අපේ ජීවිත වෙනස් කරගෙන ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙන සුද්ධ වූ චරිතය අපි තුළ ගොඩනගාගෙන සම්පූර්ණත්වයට පැමිණීම. මොකද උන්වහන්සේගේ පැමිණීමේදී උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ තේජස කැලලක්වත් පළුද්දක්වත් නැති තේජවන්ත සභාවක් තමයි ස්වාමීන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන නිසා උන්වහන්සේ වගේ වචනය සත්‍යතාවය අපව ජීවිතය තියෙන අපිට දීලා තියෙන අපව පවිත්‍ර කරන්ත. ඒ නිසා සත්‍යතාවයෙන් අපි පවිත්‍ර වෙන්න ඕන. උන්වහන්සේ බලාපොරොත්තු වෙන සුදු ඇදහිල්ල තුල ජීවත් වෙන්න ඕන. ඒ ඇදහිල්ල අපේ ජීවිතය තුළින් අපි ක්‍රියාත්මක කරන්න ඕන. එසේ කරන්ට උන්වහන්සේ ඔබටත් මට ආශිර්වාද කරන සේක්වා. ආමෙන්.